සාදරයෙන් හැමෝම පිළිගන්නවා එනම් මේ වීඩියෝ එකටත්. පෘථුවියෙහි සැරිසරන අරුම පුදුම මස් ගුලි. ටිකක් අමුතු තීම් එකක් තමයි මේ වීඩියෝ එකට දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ බලනවා ඇති මොකක් ගැනද මේ කියන්න යන්නේ කතා කරන්න යන්නේ කියලා. හරි අපි ඒක වීඩියෝ එකෙන්ම අවසාන වෙනකන් ඉඳලා මොකද්ද මේ කියන්නේ කියලා තේරුම් ගමු. එහෙනම් channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම like කරලා වීඩියෝ එකට comment දාලා යාළුවන්ට පුළුවන් තරම් share කරන්න. එහෙනම් අපි බලමු අද කතාව මොකක්ද කියලා. මස් කිව්වහම ඕගොල්ලන්ට අදහස් වෙන්නේ නැත්තම් පෝෂණය ගැන අපේ ආහාර ගැන හිතුවොත් මස් කිව්වහම ඕගොල්ලන්ට අදහස් වෙන්නේ මොකද්ද? දැන් මෙහෙම මම ප්‍රශ්නයක් අහන්නම්. අපේ ආහාර වේලට අපි කියනවා මස් කෑල්ලක්, මාළු කෑල්ලක් එකතු කරගන්න කියලා. එතකොට එහෙම කියන්නේ මොනව ලබා ගැනීමේ අරමුණින්ද? ඒකට උත්තරය ඔයා දන්නවා. ප්‍රෝටීන ලබා ගැනීමේ අරමුණ. නේ? එතකොට මස් කියන එක ප්‍රෝටීන වලට අපි සමාන කරනවානේ. සාමාන්‍ය මස් කිව්වහම ප්‍රෝටීන කියලා අපි අදහසක් අරන් තියෙනවානේ. එතකොට මම මේ වීඩියෝ එකටත් නම දාන්න හේතුව උනේ ඒකයි. සතුන්ගේ දේහ ගත්තාම ගොඩක් වෙලාවට සෑහෙන තරම් සැලකිය යුතු තරම් ප්‍රමාණයක් හැදිලා තියෙන්නේ මේ ප්‍රෝටීන. එහෙම නැත්නම් අපි මස් කියලා හඳුන්වන සංයෝග වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මස් වලින් තමයි හැදිලා තියෙන්නේ. නැත්නම් ප්‍රෝටීන වලින්. ඉතින් ඒ නිසා තමයි අපි මේ වගේ නමක් යෝජනා කරේ අපේ වීඩියෝ එකට. ඉතින් අපි ඒ ගැන විස්තර ටිකක් බලමු. මොනවද මේ ප්‍රෝටීන සතුන් තුල මෙච්චර තියෙන, ඊළඟට කොච්චරක් විතර සත්ව දේහ වලින් ප්‍රෝටීන අඩංගු වෙනවද කියන එක ඔයගලන්ට මේ වීඩියෝ එක අවසානයේ දැනගන්න පුළුවන්. හරි. මුලින් බලමු දැන් සාමාන්‍යයෙන් අපේ බර අණුව නේ. අපේ බර අණුව ගත්තාම ස්කන්ධය අණුව ගත්තාම වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ ප්‍රෝටීන නෙමෙයි හැබැයි. හරි වැඩිම ප්‍රමාණය කියන්නේ 60%ක් මේ මිනිස්සෙගේ රූපයක් මම ඇඳලා තියෙනවනේ. එතකොට ඒකේ 60%ක් වගේ ප්‍රමාණයක් අපේ බරෙන් සමන්විත වෙන්නේ ජලය. ඒක අපිට හිතා ගන්නත් අමාරුයි. බලපුවම අපි කිව්වහම වතුර ගොඩක් වගේනේ. ඒක 60%ක් තියෙන්නේ අපේ දේහ බරෙන් ජලය. ඒක ඕනෙම ජීවියෙක්ගේ එහෙමයි. අපේ විතරක් නෙමෙයි. සතෙක් ගත්තත්, ශාකයක් ගත්තත්, ක්ෂුද්‍ර ජීවියෙක් ගත්තත් එයාගේ වැඩිම සංඝටක ප්‍රමාණයක් තියෙන්නේ අන්තර්ගත වෙන්නේ ජලය. ඉතින් අපි ජලයෙන් උපන් අය වගේ හරියට. එහෙමනේ ඇත්තටම ජීවය කියන එක බිහි වුණේ වතුරේ. ඉතින් ඒ නිසා වෙන්නත් පුළුවන් අපේ මුළු දේහේම සෑහෙන ප්‍රමාණයක් අදටත් ජලයෙන් තමයි තියෙන්නේ. ජලය පිරලා තියෙන්නේ. අපේ මාතෘකාවනේ ප්‍රෝටීන. ප්‍රෝටීන තියෙනවා 20%ක් ආසන්නව. එතකොට හිතන්නකෝ දැන් 60%ක් ජලය. එතකොට ඉතුරු තව 40%යි. ඒ 40න් 20ක්ම අත්පත් කරගෙන ඉන්නවා ප්‍රෝටීන. එතකොට සැලකිය යුතු ප්‍රමාණයක්. ඊට පස්සේ ඉතුරු 20 නේද? මේ ඉතුරු 20 ඉඳ තියෙන 20 වගේ තමයි අනෙක් සංඝටක ඔක්කොම වගේ ලිපිඩ, කාබෝහයිඩ්‍රේට් ඒ වගේ. ඒතරත් ඕගොල්ලන්ට ඒකෙන් අදහසක් ගන්න පුළුවන් කොච්චරක් අපේ දේහවල ප්‍රෝටීන තියෙනවද කියලා. ඊළඟට කොච්චරක් වර්ග තියෙනවද අපේ දේහයේ ප්‍රෝටීන? ඉතා විශාල සංඛ්‍යාවක් ප්‍රෝටීන වර්ග තියෙනවා. පේනවා ඉතින් ගානනේ ලක්ෂයක් මේ 1.5. ඒ කියන්නේ ප්‍රෝටීන විවිධ ආකාරයේ ප්‍රෝටීන වර්ග ලක්ෂයක් විතර සත්වයේ දේහය තුල තියෙනවා. එතකොට හිතා ගන්න පුළුවන් නේද කොච්චර ප්‍රෝටීන ප්‍රමාණයක් අපේ දේහයේ ඇද්ද කියලා. ඊට පස්සේ මම මේ පැත්තේ ලියලා තියෙනවා ඒ වගේ අපේ දේහයේ බහුලවම හම්බෙන, ඒ කියන්නේ වැඩියෙන්ම හම්බෙන ප්‍රෝටීන වර්ග කීපයක්. බලන්න ඒවා ඔයගොල්ලෝ අහලා තියෙනවද කලින් දන්නවද කියලා? පළවෙනි කොලෙජන්. මේ කොලෙජන් කියන ප්‍රෝටීනය අපේ සම්බන්ධක පටකවල වැඩියෙන්ම තියෙන ප්‍රෝටීනයක්. අපි කියනවා කනෙක්ටිව් ටිෂුස් කියලා සම්බන්ධක පටක. මේවා වැඩියෙන්ම තියෙන ප්‍රෝටීනය තමයි කොලෙජන්. තව අස්තිවල, ඒ කියන්නේ සම්බන්ධක පටක වෙනවා අස්ති. එහෙම අස්ති, ඒ කියන්නේ ඇටසැකිල්ල අපේ අස්තිවල, කාටිලේජ් වල, ඊළඟට අපේ හැමේ, හරි හැම ඇතුලේ මේ කොලෙජන් කියන ප්‍රෝටීනය ඊටාම බහුලව තියෙනවා. එහෙනම් අපි කියනවා සම්බන්ධක පටක වලින් වැඩියෙන්ම තියෙන ප්‍රෝටීනය තමයි කොලෙජන්. ඊළඟට ඇල්බියුමින්.
මේක ගත්තාම රුධිර ප්ලාස්මාව රුධිරය අපේ රුධිරේ වෙන් කරනවනේ කොටස් දෙකකට සයිලයි ප්ලාස්මයයි කියලා. අන්නේ ප්ලාස්මයේ තියෙන වැඩියෙන්ම බහුලවම හම්බෙන ප්‍රෝටීනයක් තමයි ඇල්බියුමින් කියලා කියන්නේ. ඊළඟට හිමොග්ලොබින්. මෙයා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ දිනටත් වඩා අහලා ඇති මෙයාව. හිමොග්ලොබින් වැදගත් වෙනවා. එයා අපේ හැම රතු රුධිර සෛලයක් පාසාම ඉන්නවා. මෙයා තමයි අපේ රුධිරය හරහා ඔක්සිජන් පරිවහනය කරන්නේ. ඊළඟට මෙන්න මේ දෙන්න. ඒ දෙන්නට මම මේ වගේ සංග්‍රහවරණක් දානවා ඇක්ටින් මයොසින්. ඔය දෙන්නම පේශිවල අපේ පේශිවල පවතින ප්‍රෝටීන වර්ග දෙකක්. ඇක්ටින් සහ මයොසින් කියලා කියන්නේ. ඒතර හිතන්නකෝ දැන් පේශි පද්ධතිය ගත්තාම සෑහෙන ප්‍රමාණයක් අපේ දේහය ආවරණය වෙනවා පේශි වලින්. හරි. ඒතර පේශි වල සෑහෙන තරම් ඉන්නවා මේ ඇක්ටින් මයොසින් කියන ප්‍රෝටීන වර්ග දෙක. මේගොල්ලෝ ප්‍රෝටීන තන්තු. ඊළඟට හිස්ටෝන්. මේකත් සෑහෙන තරම් තියෙන ප්‍රෝටීනයක්. එයා ගොඩක් වෙලාවට ඉන්නේ DNA වල. ඒ කියන්නේ අපේ ප්‍රවේණික ද්‍රව්‍ය නැත්නම් න්‍යෂ්ටිය තුල ගොඩක් වෙලාවට තියෙන ප්‍රෝටීනයක් තමයි මේ හිස්ටෝන් කියලා කියන්නේ. ඊට පස්සේ අන්තිම එකනා කෙරටින්. මෙයත් ගොඩක් වැදගත් වෙන ප්‍රෝටීනයක්. අපේ හැම මතු පිට හරි හැම මතු පිට මගේ හැම ඇතුළේ ඉන්නවා කොලෙජන්. හැම මතු පිට වගේ ඉන්න කෙනෙක් තමයි මේ කෙරටින් කියලා කියන්නේ. මෙයා ටිකක් ඝනකම් දැඩි ශක්තිමත් වගේම ජලයට අපාර ගමන කියන්නේ ජලයේ දිය වෙන්නේ නැති ප්‍රෝටීනයක්. හරි මෙයා කෙරටින් කියන්නේ. ඒතර මේ ප්‍රෝටීනය ගැන ටිකක් විතර අපි කතා කරමු. මේ ප්‍රෝටීනය අර බාහිරින් අපේ තියෙන ගොඩක් දේවල් හදන්න වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට දැන් හැමෙන් ගොඩනැගෙන view. ඒ කියන්නේ කේස්, නියපොතු, ඊට පස්සේ දැන් සත්තුන්ගේ වගේ නම් කුර, මේ තියෙන කුර, හරක්ගේ අශ්වයන්ගේ වගේ තියෙන කුර, ඊට පස්සේ නියපොතු උල් නියපොතු උරගයින්ගේ පක්ෂීන්ගේ තියෙන ඊළඟ පිහාටු ඔය වගේ ගොඩාක් අර හැමෙන් grow වෙන grow කියන්නේ වර්ධනය වෙන්නේ හැමෙන් වර්ධනය වෙන ගොඩාක් view සතුන්ගේ හදනවා මේ කෙරටින් කියන ප්‍රෝටීන. ඒකයි මම ඒකත් ලිව්වේ. මේ වගේ ප්‍රෝටීන ගණනාවක්. හරි මේ තියෙන අර වැඩියෙන්ම අර 100ට ලොකු ගණන් වලින් තියෙනා වූ ප්‍රෝටීන කීපයක්. ඉතින් ඊතන ලක්ෂයක් විතර තියෙන එකෙන් මෙතන තියෙන කීයද 7යි. හරි තව ඒ වගේ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රෝටීන වර්ග විවිධාකාරයේ වර්ග ප්‍රෝටීන තියෙනවා. ඉතින් එතකොට ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් සත්වයේ දේහය ගත්තාම කොච්චර ප්‍රෝටීන වලින් බහුලද කියලා. ඉතින් එතකොට බලපුවම මේ සතෙක් කියන්නේ ප්‍රෝටීන ගුලියක් වගේ බලපුවනේ. ඒක තමයි මස් ගුලියක් කිව්වේ. ඒතර අපි නිකන් ඇවිදින මස් ගුලිය වගේ එක්තරා විදියකින්නේ. එහෙම හිතන් දැන් නේද? අර දැන් සත්තු ඇවිදිනවා, කුරුල්ලෝ පියාඹනවා. ඒ කුරුල්ලෝ පියාඹනවා නෙමෙයි බලපුවම මස් ගුලි පියාඹනවා වගේනේ. මොකද එයාලගේ දේහේ සෑහෙන ප්‍රමාණයක් තියෙන ප්‍රධාන සංයෝගයක් තමයි ප්‍රෝටීන්. ඒතකොට ඒ නිසා එහෙමත් හිතන්න පුරුදු වෙන්න දැන් නේද? මිනිස්සු කට්ටියක් යනකොට අන්න මිනිස්සු නෙමෙයි මස් ගුලි යනවා වගේ. හරි ඒතර කෝටි දැන් බිලියන 7ක් ඉන්නවා කියනවා. ඒ බිලියන 7ක් ඉන්නේ කවුද? සැරිසරන්නේ. මස් ගුලි තමයි බලපුවමනේ. ඒ වැඩි හරියක් තියෙන එයාලගේ ප්‍රෝටීන් නැගි. එතකොට ඒ නිසායි මම දැම්මේ අර මස් ගුලි කියන කතාව. ඊට පස්සේ අරුම පුදුම. ඉතින් හරිනේ. දැන් සතෙක්ගේ වැඩ ටික එයාගේ රූපකාය ඊළඟට ක්‍රියාකාරීත්වයන් ඇතුලේ බලපුවම සෑහෙන පුදුමයි. පුදුම සාගතයිනේ. මිනිසා ඇතුළු අනෙක් සියලුම සතුන්ගේ ක්‍රියාකාරීත්වය, ඊතන පතන විදිය, චර්යා රටා ඒ ඔක්කොම ගොඩක් පුදුමාකාරයි. ඒකනේ අපි මේ ඉගෙන ගන්න විද්‍යාව කියලා. ඉතින් එතකොට අරුම පුදුම කියන එකත් වැරද්දක් නැහැ. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති දැන් අපේ මාතෘකාවේ අර්ථය මොකක්ද කියන එක. මේකෙන් අපි කතා කරේ සතුන් තුල වැඩියෙන්ම තියෙන මූලද්‍රව්‍යයක් වෙන ප්‍රෝටීන ගැන. එහෙනම් මේ වගේම අර්ථවත් වීඩියෝ එකකින් අපි ඊළඟටත් ඔයගොල්ලන්ව ආය හම්බ වෙනවා. එහෙනම් channel එක අනිවාර්යෙන් subscribe කරන්න, like කරලා වීඩියෝ එකට comment කරලා පුළුවන් තරම් යාළුවන්ට share කරන්න.